අද අපි කතා කරමු ගර්භණී කාලය තුලදී ගර්භණී අම්මලාට ආහාරයට ගන්නට සුදුසු නැති කෑම වර්ග සහ බීම වර්ග මොනවාද කියලා. ඉතින් මේ මාතෘකාව ගොඩාක් වැදගත් වෙනවා. Taman ගර්භණී කියලා දැනගත්ත දවසේ පටන්ම අම්මලා කෑම ගැන බීම ගැන Taman පාවිච්චි කරන දේවල් ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට අපෙන් අහන කාරණාවක් තමයි ආහාරයට ගන්න සුදුසු නැති කෑම වර්ග තියෙනවද? මොකක් හෝ ආහාරයක් තියෙනවද කියන එක. ඉතින් ඉන්නේ ඒ ගැටලුවට තමයි අද වීඩියෝ එක තුලින් ඔයාලට විසඳුම් අරගෙන ඇවිත් තියෙන්නේ. ආහාරයට ගන්නට සුදුසු නැති කෑම වර්ග ගැන කතා කරනකොට විශේෂයෙන්ම මතක් කරන්නට පුළුවන් කෑම වර්ග දෙකක් තියෙනවා. ඒ එකක් තමයි ගර්භණී අම්මට මීට පෙර අවස්ථාවලදී අසාත්මිකතාවයක් ගෙනත් දීලා තියෙන කෑම ගර්භණී කාලය තුලදීත් ආහාරයට ගන්නට සුදුසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසියම් හෝ කෑම වර්ගයක් කෑවට පස්සේ කස්සලා පළු දාලා තියෙනවා නම් එහෙමත් නැත්නම් බඩේ අමාරුවක් හැදිලා තියෙනවා නම් බඩේ අජීර්ණයක් හටගෙන තියෙනවා නම් ඒ කෑම වර්ගයේ ගර්භණී කාලය පුරාවටම ඔබට ආහාරයට ගන්නට සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් කාරණාව වෙන්නේ මීට පෙර අවස්ථාවලදී Taman ආහාරයට අරගෙන නැති අලුත්ම කෑම වර්ගයක්. Taman ජීවිතේ කවදාවත් කාලා නැහැ. නමුත් ගර්භණී කාලය තුලදී අලුතින්ම අත්හදා බැලීම් කරන්නට කෑම වර්ග කන්නට එපා. ඒකට හේතුව සමහර කෑමවලට අසාත්මිකතා ඇති වෙනවා. එහෙමත් නැත්නම් බඩේ අමාරු ඇති වෙනවා. වෙනත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ගර්භණී කාලය තුලදී අලුත් කෑම අත්හදා බැලීම් සිද්ධ කරන්නේ නැහැ සහ Tamanට ඇලර්ජි වෙලා තියෙන ආහාර වර්ග ආහාරයට ගන්නට සුදුසු වෙන්නේ නැහැ. ඊට අමතරව අපි කතා කරමු ගර්භණී කාලය තුලදී ගර්භණී මව්වරුන්ට ආහාරයට ගන්නට සුදුසු නැති බීම වර්ග මොනවද කියලා. එහෙමත් නැත්නම් පානය කරන්නට සුදුසු නැති දේවල් මොනවද කියලා අපි මුලින්ම කතා කරමු. අංක 1 අපිරිසිදු පානීය ජලය. ගර්භණී කාලය තුලදී වතුර බොනවා කියන එක ඉතාමත්ම වැදගත් කාරණාවක්. ගර්භණී මව්වරුන්ට තියෙන ගොඩාක් ගැටලු වලට විසඳුම් හොයාගන්නට පුළුවන් මේ වතුර බිව්වට පස්සේ. ඉතින් ගර්භණී කාලය තුලදී ඔබ ලබා ගන්න ජලය අපිරිසිදු ජලය නම් එහෙමත් නැත්නම් උණු කරලා නිවාගත්තු ජලයවත් පානය කරන්නේ නැත්නම් මේ පිළිබඳ දෙවරක් සිතන්නට ඕනේ. දූෂණයට ලක් වෙලා තියෙන ජලය මගින් ගර්භණී අම්මලාට පාචනයේ කොලරාව එහෙමත් නැත්නම් බඩේ වෙනත් ප්‍රශ්නයක් මේ වගේ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඒක නිසා ඔබ පානය කරන ජලය පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. අනිත් කාරණාව තමයි ඇල්කොහොල් සහිත පාන වර්ග. මීට කලින් මත්පැන් මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙලා හිටපු අම්ම කෙනෙක් නම් ගර්භණී කියලා දැනගත්තු දවසේ පටන් අනිවාර්යයෙන්ම මේ ඇල්කොහොල් සහිත පාන වර්ග සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අම්මගේ වැදෑම හරහා මේ දේවල් ඔබේ කුස තුළ වැඩෙන දරුවාට එමත් නැත්නම් කලලයට බලපෑමක් ඇති කරනවා. ඒක නිසා ආබාධ සහිත දරුවන් ඉපදෙන්න පුළුවන්, මොලේ ප්‍රශ්න තියෙන දරුවන් ඉපදෙන්න පුළුවන්, එදිනෙදා වැඩ කරගන්නට බැරි දරුවන් ඉපදෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ගබ්සා වීම, මලදරුවපත් වගේ තත්ත්ව ඇති වෙන්නට පුළුවන් මේ ඇල්කොහොල් සහිත පාන වර්ග ඔබ භාවිතයට ගත්තොත්. අනිත් දේ තමයි කැෆෙන් අඩංගු පාන වර්ග ඔබට සුදුසු වෙන්නේ නැහැ. කැෆෙන් අඩංගු බීම විදිහට අපි ගන්නකොට බොහෝ අවස්ථාවලදී කෝපි පානය කරනවා නම් ඔබ කෝපි වලට පුරුදු වෙලා ඉන්නවා නම් ගර්භණී කාලය තුලදී අඩු කරන්නට ඕනේ කෝපි පානය. ඒකට හේතුව තමයි කැෆෙන් අඩංගු වෙලා තියෙන නිසා. ඉතින් මේ දේවලුත් වැදෑම හරහා දරුවාට ගමන් කරනවා. ඒක නිසා නොමේරු දරුවපත් ඇති වෙන්නට පුළුවන්, අඩුබරු උපත් ඇති වෙන්නට පුළුවන්. මේ පිළිබඳ සැලකිලිමත් වෙලා කැෆේන් අධික ආහාර ඔබට ආහාරයට ගන්නට සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තේවල, කෝපි, එහෙමත් නැත්නම් සමහර ශක්තිජනක පාන මෙන්න මේ වගේ දේවල් වල ඇතැම් අවස්ථාවලදී සමහර චොක්ලට් වර්ගවල මේ කැෆේන් අඩංගු වෙනවා. ඒක නිසා ඔබ ආහාරයට ගන්නකොට ඔබ බීම වර්ග ගන්නකොට මේ කැෆේන් අඩංගුද නැද්ද කියන එක පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕන. ගර්භණී අම්ම කෙනෙක් ආහාරයට ගන්නට සුදුසු නැති ආහාර වර්ග විදිහට ගත්තොත් එහෙම රසදිය අධික වඩංගු වෙලා තියෙන මුහුදු ආහාර ඔබට සුදුසු වෙන්නේ නැහැ. මැකරල්, තලපත්, ටූනා, මෝරා මෙන්න මේ කියන මාළු වර්ග ඉතාමත්ම අධික කාලයක් ජීවත් වෙන නිසා මේ මාළු වර්ගවල සිරුරේ රසදිය ප්‍රමාණය අධිකව තියෙනවා. ඉතින් මේවා ආහාරයට ගැනීම මගිනුත් යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන් ගර්භණී මවගේ කලලයට. ඒක නිසා මොලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇසීමේ සහ දැකීමේ දුර්වලතා සහිත දරුවන් ඉපදෙන්නට පුළුවන්. ඔබ ආහාරයට ගන්නකොට රසදිය අධිකව තියෙන මුහුදු මාළු වර්ග ආහාරයට ගැනීම අඩු කරන්න.
අනිත් දේ තමයි සෝදලා නැතුව ගන්න එළවලු වර්ග ආහාරයට ගන්නට එපා. සලාද වගේ දේවල් සෝදන්න නැතුව ගන්න අවස්ථාවලදී බොහෝ අවස්ථාවලදී සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා වර්ග තියෙන්නට පුළුවන්. ඒක නිසා සෝදන්න නැතුව කිසිම අවස්ථාවක ඔබ එළවලු වර්ග පලා වර්ග ගන්නට එපා. විශේෂයෙන්ම පලා වර්ග සම්බෝල හදනවා නම් වගේ අවස්ථාවලදී ගන්නට එපා. අනිවාර්යයෙන්ම පලා වර්ග හොඳට සෝදන්නට ඕනේ. එහෙමත් නැත්නම් මේ පලා වර්ග පිසලා ආහාරයට ගන්නට පුළුවන් නම් උයලා ආහාරයට ගන්නට පුළුවන් නම් වටිනවා. අනිත් කාරණාව තමයි ගර්භණී කාලය තුලදී බොහෝ වෙලාවට අම්මලා බිත්තර ආහාරයට ගන්නවා. බිත්තර ආහාරයට ගැනීම සුදුසු නෑ කියලා නෙමෙයි කියන්නේ. නමුත් බාගෙට තම්බන ලද බිත්තර එහෙමත් නැත්නම් බාගෙට පිසෙන ලද බිත්තර ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නෑ. බිත්තරවල සැල්මොනෙල්ලා අඩංගු වෙලා තියෙන නිසා බොහෝ අවස්ථාවලදී ගර්භණී මව්වරුන්ට ගැටලු ඇති වෙන්නට පුළුවන් මේ බාගෙට පිසින ලද බිත්තර ආහාරයට ගැනීම. එහෙමත් නැත්නම් බාගෙට තම්බන ලද බිත්තර ආහාරයට ගැනීම. හොඳින් මතක තියාගන්න බිත්තර කන්න එපා කියලා නෙමෙයි කියන්නේ. බිත්තර ආහාරයට ගැනීම ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා ඉතාමත්ම වැදගත්. නමුත් ඒවා નિયમિત වේලාවක් පිසලා තමයි નિયમિત වේලාවක් තම්බලා තමයි ආහාරයට ගන්නට ඕන. අමුවෙන් පිසින ලද මස් වර්ග ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් මේ අමුවට පිසින ලද මස් වර්ග එහෙමත් නැත්නම් බාගෙට පිසින ලද මස් වර්ග ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ගර්භණී මව්වරුන්ට සහ කුස තුළ වැඩෙන කලලයට ගැටලු ඇති කරන්නට පුළුවන්. අනිත් කාරණාව තමයි පිසීමෙන් පස්සේ ගොඩක් වෙලා තියලා තියෙන ආහාර ගර්භණී මව්වරුන්ට සුදුසු වෙන්නේ නැහැ. ශීතකරණයක තබන්නේ නැතුව ඇතැම් අවස්ථාවලදී උදේට උයන ආහාර දවල්ට එහෙමත් නැත්නම් ඊට පස්සේ දවසේ ආහාරයට ගන්නවා. මෙන්න මේ අවස්ථාවලදී ගර්භණී මව්වරුන්ට බඩේ අජීර්ණ තත්ත්ව ඒ වගේම කලලයට යම්කිසි හානිදායක තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඒක නිසා හොඳින් මතක තියාගන්න ඔබ ආහාරයට ගන්නවා නම් ආහාරයට ගන්නට ඕනේ નિયમિત උෂ්ණත්වයේ තිබුණු එහෙමත් නැත්නම් ශීතකරණයේ තිබුණු ආහාර පමණයි. එහෙම නැතුව නිකම්ම සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ දවසක් විතර ගියාට පස්සේ පිසින ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ගර්භණී මව්වරුන් ආහාරයට ගැනීමට සුදුසු නැති පළතුරක් විදිහට ගත්තොත් ගොඩක් අය අහන දෙයක් තමයි අන්නාසි කන්න හොඳද නැද්ද කියන එක. ගර්භණී මව්වරුන්ට අන්නාසි කන්නට පුළුවන්. හැබැයි ඉදුණු අන්නාසි. කිසිම හේතුවකට નિયમિત ආකාරයට පැහිලා නැති එහෙමත් නැත්නම් අමු අන්නාසි ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මුල් මාස 3 තුලදී ඔබ අමු අන්නාසි එහෙමත් නැත්නම් පැහිලා නැති ඉදුණු නැති අන්නාසි ආහාරයට ගැනීම මගින් ඔබේ ගැබ්ගෙල මෘදු බව සහ ගර්භාෂ සංකෝචන වැඩි කරනවා. මෙන්න මේ හේතුව නිසා බොහෝ අවස්ථාවලදී ගබ්සාවීම වගේ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඉතින් ගර්භණී කාලය තුලදී අන්නාසි කෑවම සමහර අවස්ථාවලදී ඇතැම් ගර්භණී මව්වරුන්ට ශරීර උෂ්ණත්වය ඉතාමත්ම ඉක්මනින් ඉහළ ගිහිල්ලා අසාත්මිකතා ඇති වෙන්නට පුළුවන්. ගබ්සාවීම වගේම මලදරු උපත් සිද්ධ වෙන්නටත් පුළුවන් ගර්භණී කාලය තුලදී අම්මලා අමු අන්නාසි ආහාරයට ගැනීම මගින්. ඒක නිසා සතියකට දෙවතාවක් තුන් වතාවක් විතර ඉදුණු ගස් ලැබු තීරුවක් කෑමට ගැනීම කිසිම ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම මුල් මාස 3 ගියාට පස්සේ. හොඳින් මතක තියාගන්න මේ කියන්නේ හොඳට පැහිලා නැති ඉදිලා නැති අන්නාසි ආහාරයට ගන්නට එපා කියලා. ඒ වගේම තමයි ගස් ලැබු කන්නට හොඳද නැද්ද කියලාත් ගොඩක් අවස්ථාවලදී අම්මලා අහනවා. ගස් ලැබු ආහාරයට ගන්නට සුදුසුයි ඉදුණු ගස් ලැබු. එහෙම නැතුව අමු ගස් ලැබු ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මුල් මාස 3 තුලදී ගස් ලැබු වලට ගර්භාෂ සංකෝචන වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. උත්තේජනය කිරීමේ හැකියාවක් තියෙන නිසා ගබ්සාවීම වගේ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ගස් ලැබු වල අඩංගු වෙලා තියෙන සංඝටක නිසා ගර්භාෂයේ සංකෝචන වැඩි වෙන්නට පුළුවන්. තවත් දෙයක් තමයි කුස තුල වැඩෙන ඔබේ කලලේ එහෙමත් නැත්නම් දරු පැටියාගේ වර්ධනය අඩාල කිරීමේ හැකියාවකුත් තියෙනවා ගස් ලැබු වලට. ඒක නිසා ඉදුණු ගස් ලැබු තීරුවක් ආහාරයට ගැනීම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මුල් මාස 3 ගියාට පස්සේ. මේ මතක් කිරීම අමු ගස් ලැබු ආහාරයට ගැනීම සුදුසු නැහැ කියලා. තවත් දෙයක් තමයි රටේදී අධික ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒකට හේතුව රටේදී කියන්නේ උෂ්ණ අධික ආහාරයක් විදිහට හඳුනාගෙන තියෙන නිසා දවසකට රටේදී එකක් හෝ දෙකක් ආහාරයට ගැනීම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊටත් වඩා ප්‍රමාණයක් එක්වර ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ.
තවත් දෙයක් තමයි අච්චාරු, සෝස් වර්ග, චට්නි වර්ග වගේ දේවල් අධිකව ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. එතකොට අම්මලාට ආසයි නම් අච්චාරු ටිකක් ආහාරයට අරගෙන බලන්න පුළුවන් මුල් මාස 3 ගියාට පස්සේ. නමුත් ඊටමත්ම අධිකව මේ දේවල් ආහාරයට ගැනීම මගින් ඔබේ කුස තුළ වැඩෙන කලලයේ වර්ධනය අඩාල වීම වගේ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ග්‍රීන් ටී පානය කිරීම ගර්භණී මව්වරුන්ට සුදුසු වෙන්නේ නැහැ. ගබ්සා වීම ඇති වෙන්නට පුළුවන් ඇතැම් අවස්ථාවලදී. ඒක නිසා මෙන්න මේ කියපු කාරණා පිළිබඳ හොඳින් සැලකිලිමත් වෙලා ගර්භණී කාලය තුලදී අම්මලාට ආහාරයට ගන්නට බීම වර්ග විදිහට පානය කරන්නට පුළුවන් දේවල් මොනවාද කියන එක පිළිබඳව වැඩිදුරටත් සිතා බලා ආහාරයට ගැනීම සුදුසු වෙනවා. නමුත් හොඳින් මතක තියාගන්න මේ දේවල් ආහාරයට ගන්නට එපා කියලාම නෙමෙයි කියන්නේ. ඇතැම් අවස්ථාවලදී අම්මලා සමහර වෙලාවට අන්නසි කෑල්ලක් කන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඉදුණු දේවල් ආහාරයට ගන්නට පුළුවන්. මේ කියන්නේ අධිකව ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිතනවා වෙනදා වගේම මේ වීඩියෝ එකත් ගර්භණී මව්වරුන්ට ඉතාමත්ම වැදගත් වෙන්නට ඇති කියලා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක තවත් වීඩියෝ එකකින් හමු වෙමු.